සුබ දවසක් සියලු දෙනාටම. මම අද කතා කරන්න යන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 කියන ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන. අපේ සබ්ජෙක්ට් එක. මම සතිර සන්දුල් හන්දිරා. මම ID නම්බර් එක 2620 50 15 61. මගේ බ්‍රාන්ච් එක කුරුණෑගල. මගේ බැච් එක ෆුල් ටයිම් Jira බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම ඉගෙන ගන්නවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අපේ හදපු වෙබ්සයිට් එකේ ඒ කියන්නේ අපි හදපු වෙබ්සයිට් එකේ sign in process එකේ කොහොමද අපේ remember me option එක process එක වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ අපේ sign in page එක. එතකොට මේකේ තියෙනවා email එක සහ password එක. හරිද? එතකොට මෙතන තියෙනවා remember me option එක අපිට ටික් කරන්න තියෙන්නේ. එතකොට මෙතන forget password සහ sign in button එක දීලා තියෙනවා. එතකොට හිතන්න දැන් මෙතනින් අපේ sign up එකේදී අපි user කෙනෙක් කවුරු හරි මේ විදිහට මේ text field එක නම් ඒ ටික පුරවලා කොහොම හරි account එකක් හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා එතකොට database එකේ ඒ අදාළ user ගේ details අනුව account එකක් open වෙනවා. ඕපන් වුණාට පස්සේ අපි එනවා sign in page එකට. ඇවිල්ලා අපි කරන්නේ දැන් මෙතන දීලා තියෙනවා email එක සහ password එක. දැන් හිතන්නකෝ මෙන්න මේ විදිහට අපේ මේ text field වල email එක සහ password එක. මම කලින් join වෙලා තිබ්බ password එකක් තියෙනවා. මම ඒ email එකට අදාළ password එක අරගෙන මම මෙතන දාලා මම මේ remember me කියන option එක දාන්න නැතුව මම sign in වෙලා පෙන්නන්නම්. ඔය විදිහට අපිට sign in වෙන්න පුළුවන්. හැබැයි මෙතන cookie එකක් කියන තියෙනවා. එතකොට ඔන්න අපේ cookie එකක් open වෙලා තියෙනවා. මේක open වෙන්නේ user ගේ browser එකේ. මේකෙන් අපිට PHP SSID එකක් විදිහට මේ cookie එක open වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් දැන් කලින් අපි remember me option එක දෙන්නේ නැතුව sign in වුණාට පස්සේ ඒක අපේ password එකයි email එකයි cookie එකේ save වෙන්නේ නැහැ. එතකොට දැන් හිතන්නකෝ අපිට හැමතිස්සෙම මේක reload කරන ගානේ හරිද? reload කරන ගානේ මෙතන දැන් නැහැනේ. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම sign in වෙනවා නම් අපේ email එකයි password එකයි මෙතන දාලා අපිට sign in වෙන්න වෙනවා. හැබැයි ඒකට මම ලේසි ක්‍රමයක් හොයාගත්තා. ඒකට තමයි අපේ cookie කියන extension එක තියෙන්නේ. එතකොට අපි මේක වෙන්නේ තාවකාලික මතකයක් විදිහට අපේ browser එකේ ඒක save කරගෙන අපි හැමතිස්සෙම sign in වෙනකොට ඔටෝම මේ දෙක fill වෙලා අපිට sign in button එක වුණාම අපිට අපේ home page එකට යන්න පුළුවන් විදිහ තමයි මේ cookie set කරලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් මම අර කලින් විදිහටම අර email එකම සහ password එක දාලා මම මෙතන remember me කියන option එක ටික් කරනවා. ටික් කරලා මම sign in වෙනවා. sign in වුණාට පස්සේ ඔන්න අපිට home page එකට entrance එක ගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ cookie එකේ කොහොමද ඒ data ටික fill වෙලා තියෙන්නේ කියලා. එතකොට මම කලින් කිව්වා මේ cookie එකක් කියන්නේ අපේ browser එකේ විතරක් save වෙන detail එකක් විතරයි. එතකොට මේකේ මේ name එක email කියන නමින් අපේ email එක අල්ලගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ප්‍රතිශත මාර්කික සහ මේ 40 කියන්නේ at කියන එක. එතකොට ඒ at කියන එක තමයි මෙතන අරන් තින්නේ. එතකොට සම්පූර්ණ අපේ email එක අල්ලගෙන තියෙනවා. සහ මෙතන name එක password කියන එකෙන් අපේ ඒ password එක අල්ලගෙන තියෙනවා. එතකොට ඒක අල්ලන් තියෙන්නේ මෙන්න මේ PHP SSID කියන cookie එකෙන්. අපි බලමු දැන් මේක කොච්චර රිෆ්‍රෙෂ් කළා. මේක කොච්චර රිෆ්‍රෙෂ් කළා අපිට ඔටෝම අපේ නමයි පාස්වර්ඩ් එකයි සේව් වෙලා තියෙනවා. අන්න ඒකයි අපේ මේ cookie එකකින් සිද්ධ වෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක ක්ලියර් කරලා. මේක මම ක්ලියර් කරලා දානවා. ක්ලියර් කරලා බලමු අපිට ඔටෝම මේ දෙක සේව් වෙලා තියෙනවද කියලා. ඔන්න දැන් මම රිෆ්‍රෙෂ් කළා. දැන් අපි sign in එකට ගිහිල්ලා බලමු. දැන් ඔන්න බලන්න ඔටෝම මේ ෆීල්ඩ් එකේ ඒ අපේ
ඉන්පුට් ටික නැති වෙලා ඩිස්ට්‍රොයි වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ cookie එකකින් කරන්නේ. අපිට අදාළ දේ අපිට අවශ්‍ය දේවල් తాවකාලිකව මේක ස්ටෝර් කරලා අපි බ්‍රවුසර් එකේ ස්ටෝර් කරලා අපිට යන්න පුළුවන් විදිහට හදලා දෙනවා. දැන් අපි බලමු කොහොමද මේකේ process එක සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් මම ඉන්නේ අපේ index.php කියන ෆයිල් එක ඇතුලේ. එතකොට මම මෙතන text field එකේ අපේ email එකට ID එකක් තරම් තියෙනවා. email to කියලා. එතකොට password එකට අපි ID එකක් තරම් තියෙනවා. password to කියලා. ඊට පස්සේ මම මෙතන check box එකක් කරලා තියෙනවා. remember me option එක තමයි ඒක. එතකොට ඒකේ අපි remember me කියලා check box එකක් අරගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ email එක අදාළ එක echo කරන්න සහ password අදාළ එක echo කරන්න කියලා මෙතන තියෙනවා. එතකොට මෙතනින් වෙන්නේ අපේ email එකට සහ password එකට අදාළ දේවල් ටික cookie එකේ store කරගන්න විදිහ තමයි මෙතන තියෙන්නේ. මේ email එකට සහ මෙතන password එකට. මේ ටික PHP වලින් තියෙන්නේ. අපි බලමු කොහොමද අපේ JavaScript වලින් අපි ඒක අල්ලගෙන තියෙන්නේ කියලා. හරි. එතකොට මෙතන තියෙන අපේ sign in function එක. එතකොට මෙතන අපේ අර email to password to සහ remember me option එක. මේ විදිහට variable වලට අපේ HTML වලින් එන ටික JavaScript වලින් අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගෙන අපේ email එකේ value එක password එකේ value එක සහ remember me option එක මෙතන check කියලා තමයි අපි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක check box එක නිසා අපි එතන check කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට මේ විදිහට email එකේ password එක p සහ මේ remember me option එක කියන එක r කියලා අපි අල්ලගෙන තියෙනවා. එතකොට මේ විදිහට අපිට request එකක් ගන්නවා XML HTTP request කියලා. ඊට පස්සේ request එක already state change කියලා අපේ function එක මේ anonymous function එක call කරගෙන අපේ request එක ready state එක 4 සහ request status එක 200 කියලා අපි අරගෙන ඒ ටික අපි මම අර කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. එහෙම user කෙනෙක් ඉන්නවා නම් success කියලා home.php කියන එකට අපිව forward කරන්න කියලා. එතකොට මෙතන අපි else එකේදී ඒ විදිහටම අපේ ඒ අදාළ detail ටික අරගෙන මෙතන sign in process.php කියන එකට අපේ මේ අපේ process එකට අපිව send කරන්න කියලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද අපේ process එක සිද්ධ වෙන්නේ කියලා. එතකොට මම අර අතන JavaScript වලින් අල්ලගත්ත e එක එතකොට pr කියන අපේ form එකකින් යන data ටික අපි sign in process එකේ PHP file එකෙන් අපි ඒ post method එකෙන් අපි අල්ලගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති email කියන එකෙන් post method එකෙන් එන e කියන variable එකට අදාළ form data එක අල්ලගන්න. එතකොට password එකට post method එකෙන් එන p කියන variable එකේ අදාළ ඒ value එක අල්ලගන්න. සහ remember me option එකේ post method එකෙන් එන r කියන එක අල්ලගන්න. එතකොට මෙතන තියෙනවා if empty email. එතකොට email එක empty නම් මේ විදිහට අදාළ email එක ආපහු enter කරන්න. එතකොට මෙතන password එක empty නම් මෙතන please enter your password කියලා අපි echo කරන්න option එකක් හදලා තියෙනවා. අර කලින් කිව්ව වීඩියෝ එකේ වගේ මෙතන ඒ ටිකමයි සිද්ධ වෙන්නේ. ඒකමයි මෙතන email එක සහ password එක අපි අල්ලගෙන number of count එක බලනවා. බලලා ඒ user කෙනා ඒක user කෙනෙක් ඒකට අදාළව ඉන්නවනම් ඔන්න අපිට success කියලා ඒක පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ success කියලා echo කළා. එතකොට අපේ user කෙනෙක් එතකොට user කෙනෙක් විදිහට අපේ ඔන්න session එක user කෙනෙක් විදිහට අල්ලගෙන තියෙනවා. එතකොට මෙතන කරන්නේ ඔන්න දැන් මම මේ කොටස කියලා දෙන්නම්. මේක තමයි අපේ cookie එකේ ප්‍රධානම කොටස. එතකොට මෙතන if එකක් දාලා තියෙනවා. remember me option එක. හරිද? remember me option එක අපි ටික් කරනවා. ඒ කියන්නේ ටික් කරනවා කියන්නේ අපි ඔන්න true කියලා තමයි අරන් තියෙන්නේ. එතකොට remember me option එක ටික් කළා නම් ඔන්න set cookie එකට set වෙන්න email එක. ඒ කියන්නේ අදාළ email කියන input field එකට අපේ අදාළ email එක save වෙන්න. ඒකට
අපි ඒ කුකී එකට සේව් කරලා තියෙන කාලය තමයි මෙතන මේ ටයිම් කියලා ෆන්ක්ෂන් එකෙන් අපි අරගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ 60 කියන්නේ තප්පර 60 වැඩි කිරීම, විනාඩි 60 වැඩි කිරීම, පැය 24 වැඩි කිරීම 365. එතකොට අපේ ඒ කුකී එකේ අදාළ කාලය එක්ස්පයර් වෙන්න අපිට අදාළ කාලය වෙන්නේ මෙතන දවස් 365ක් කියලා තමයි අපි මෙතන අරගෙන තියෙන්නේ. ඒ විදිහටමයි පාස්වර්ඩ් එකත් අපි අල්ලගන්නේ. පාස්වර්ඩ් කියන name එකෙන් පාස්වර්ඩ් එකට අදාළ වැලියු එක අල්ලගන්න. අල්ලගෙන ඒ ටයිම් එක අපි ටයිම් එක දාලා කියනවා. ඒකෙත් ඒ විදිහමයි තප්පර 60 වැඩි කිරීම, විනාඩි 60 වැඩි කිරීම, පැය 24 වැඩි කිරීම 365. ඒ කියන්නේ ඒක හරියටම අවුරුද්දකින් එක්ස්පයර් වෙන විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. එතකොට මෙතන else එකේ වෙන්නේ මෙන්න මේ ටික් එක දාලා නැත්තම්. ඒ කියන්නේ චෙක් බොක්ස් එකේ අදාළ ඒ ටික් එක දාලා නැත්තම් විතරක් ඔන්න අපිට කුකී එකක් නැතුව වගේ. ඒ කියන්නේ කුකී එකේ ඩීටේල්ස් පෙන්වන්න නැතුව. මෙතන මේ රිනේ එක කියන්නේ අන්න ඒක. එයා අදාළ ඩීටේල් එක කුකී එකේ සේව් වෙන්නේ නැතුව, කුකී එකක් නැතුව අපිට අපේ හෝම් පේජ් එකට අපිව යවනවා. එතකොට මෙතනින් එතකොට මේ කොටස හරිනම් අපිට එහෙමත් නැත්තම් else එකෙන් ඒ කියන්නේ මේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකෙන් අපේ අර ඩේටාබේස් එකේ තියෙන දේවල් වැරදිද කියලා මෙතන invalid email password එක පෙන්නනවා. එතකොට මෙන්න මේ ටික විතරයි අපේ කුකී එකකට අදාළ ඩීටේල්ස් ටික අපිට ගන්න පුළුවන්. එතකොට මේ index එකේ තියෙන්නේ ඒ කුකී එක සෙට් වෙලා නම් ඊමේල් එක සහ පාස්වර්ඩ් එක අපිට ඒ විදිහට අපේ ඩීටේල් වලට ඒ ටික අරගෙන කුකී එකේ සේව් කරගෙන අපිව හෝම් පේජ් එකට යවන්න. ඉතින් ඒ විදිහට තමයි අපේ මෙතන ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. මම ඔයගොල්ලන්ට ආයෙත් පෙන්නන්නම්. මම මෙතන ඊමේල් එකක් සහ මම මෙතන පාස්වර්ඩ් එකක් දෙනවා. අපි බලමු පාස්වර්ඩ් එක අරගෙන හරි ගත්තා. එන්න මම remember me option එක දෙන්නේ නැතුව මම sign in වෙනවා. sign in වුණාට පස්සේ අපි බලමු මේ කුකී එක සේව් වෙලා තියෙන්නේ නෑ. මොන්න කුකී එකක් හැදිලා තියෙනවා. SSID කියලා අපේ කුකී එකක් හැදිලා තිබ්බට අපේ සේව් වෙලා නෑ. මොකද අපි අපේ මේ remember me option එක ටික් කරලා නැති නිසා අපේ කුකී එකක් හැදලා නෑ. දැන් මම ආපහු මේක refresh කරලා ආයෙ මම ගිහිල්ලා මගේ details දාලා email එකයි password එකයි දාලා ඔන්න remember me option එකේ ටික් එක දානවා. දාලා ඉවර වෙලා sign in කියන එක දෙනවා. දුන්නාට පස්සේ අපේ මෙතන කුකී එකේ ඒ කියන්නේ අපේ browser එකේ ඔන්න අපේ email කියන නමින් අපේ email එක අල්ලගෙන තියෙනවා. එතකොට password කියන නමින් අපේ password එක අල්ලගෙන තියෙනවා. ඔය විදිහට තමයි අපේ කුකී එක මේ browser එක ඇතුලේ ස්ටෝර් කරගන්නේ. එතකොට අපිට ගොඩක්ම ලේසි. අපිට හැමතිස්සෙම මේ විදිහට ටයිප් කරන්න නැතුව ඔටෝම රිෆ්‍රෙෂ් කරලා ආවට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති ඒක සේව් වෙලා තියෙනවා. ඒ විදිහටම සේව් වෙලා තියෙනවා. ඒ කියන්නේ කුකී එකේ browser එකේ කුකී එක ඇතුලේ සේව් වෙලා තියෙනවා අපේ ඊමේල් එක පාස්වර්ඩ් එක කියන එක. ඉතින් අද මම ඕගොල්ලොත් එක්ක කතා කරේ කොහොමද මේ කුකී එකේ process එක අත් ප්‍රෝග්‍රෑමින් කරද්දි සහ ඒක වැඩ කරන විදිහ අනුව කොහොමද ඒ දේවල් පිළිවෙලට කුකී එකක ස්ටෝර් වෙලා අපිට වෙබ්සයිට් එකක් ඇතුළට ලේසියෙන් සයින් ඉන් වෙන්න පුළුවන් විදිහට සහ තව ඔය කුකී වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ දේවල් කොහොමද වෙන්නේ කියන එක ඕගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් ඔයගොල්ලන්ට කුකී එකක් කියන්නේ මොකක්ද කියලා ID එකක් තියෙනවා සහ ID එකක් ගත්තා නම් මේ වීඩියෝ එකේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔබ සැමට සුබ දවසක්.